යුද්ධයේ බලපෑම හින්දා නෙමෙයි. විදුලිය කපන්න වෙන්නේ, විදුලිය හිග වෙන්නේ ඒකට බලපාන්නේ යුද්ධෙ නෙමෙයි. මොකද ලංකාවේ දවල් කාලේ විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම වගේ 90ක් සිද්ධ වෙන්නේ සෝලර් වලින්. ඉරේලිය වැටෙනකල යුද්ධ බලපාලා නැහැ. ඊළඟ අපේ ජලාශ ටිකෙන් එන එකෙන් තමයි අපි හයිඩ්‍රෝ පවර් වලින් හදාගන්නේ. ජල විදුලි බලයට යුද්ධය බලපාන්නේ නැහැ. ඒකට හෝමුස් සමුද්‍රය සංධිය හරහා මහවැලි කැලණි කළුවල වෙන්නේ නැහැ. හරිද? ඊළඟට ගල් ලඟුරු ටික ලංකාවට ගේනවා නම් ගේන්න තියෙන්නේ රුසියාවෙන්, දකුණු අප්‍රිකාවෙන්, මේකේ ඉන්නේ සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා නැත්නම් ඉන්දුනීසියාවෙන්. මැද පෙරදිගින් ගල් ලඟුරු වෙන්නේ නැහැ. එතකොට අපේ ලංකාවේ විදුලි බල පද්ධතියට යුද්ධය බලපාන්නේ නැහැ. අපේ රටේ විදුලි බල පද්ධතියට ගල් ලඟුරු වලට යුද්ධය බලපාන්නේ නැහැ. අපේ ජල විදුලියට මහවැලි කැලණි එන්නේ නැහැ හෝමුස් හරහා. අපේ ඉරේලිය වැටෙන්නේ නැහැ හෝමුස් හරහා. ඒවල විදුලි බල පද්ධතියට මේක බලපාන්නේ නැහැ. හැබැයි අපි බාලගල් ලඟුරු ගෙනාපු හින්දා ඩීසල් පුච්චන්න වෙලා තියෙනවා. දැන් මෙච්චර ඒකට උත්තරයක් දෙන්නේ නැහනේ. ඒකට උත්තර ඒ සුද්ධ කළේ කවුද කියලා කියන්නේ නැහනේ. ඒ සුද්ධි මොකක්ද? ඒ සුද්ධ කළේ කවුද? ඒක කියන්නේ නැහැ. ඒක කියන්නේ නැතුව දැන් මේ පරණ කවුද මන් දන්නේ නැහැ මහතුරු කට්ටියක් කරපු සුද්ධියක් ගැන කියනවා. ඔව් මේ රටේ එක එක මහතුරු සුද්ධ කළා. හරිද? එක එක මහතුරු සුද්ධ කළා. ඒ සුද්ධ කරපු මහතුරු එක්ක මේ ප්‍රශ්නේ බේර ගන්න ඕනේ. දැන් අපි ආණ්ඩු කරන කාලේ ඔය සුද්ධ කරපු මහතුරුන්ට නඩු දැම්මා. කෙහෙලිය රඹුක් කැල්ල දැන් හිරේ ඉන්නවා. අපි දාපු නඩුවක්. සමල් සංජීව දැම්මේ සමගි ජන බලවේගයෙන්. මහින්දානන්ද හිරේ ගියා. කවුද මේ නලින් ප්‍රාන්දු හිරේ ගියා. ඒ හැරුණාම නඩුවකින් වැඩිකාරයෙක් කළා. මෙයාල් නඩු දාලා හිරේ දාපු කට්ටිය කවුරුත් නැහැ. දැන් අවුරුදු එකමාරක්නේ. හරි ඉතින් නඩු දාන්න හිරේ දාන්න හොරු ඉල්ලනවා අල්ලගන්න. ඒකට තමයි ආණ්ඩුවක් ඇවිල්ලා උගණ්ඩාවේ සල්ලි ගේන්නේ. ඔව් දැන් ඒකට මේ උගණ්ඩාවේ සල්ලි ගේන්න දැන් දිල්ලිසිල මහත්තයා කොහොනේ කරන්නේ නැහැ කියලා එහෙම කිව්වේ නැහැ කිව්වනේ. ඒ නිසා දැන් ඒකට මේ සුද්ධ කියන්න එපා. සුද්ධයක් කළා නම් ඒ හොරු අල්ලන්න තමයි ආණ්ඩුවක් ගෙනාවේ ඒක කරගන්න. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හොරු අල්ලන්න ආපු ආණ්ඩුවට හොරකම් චෝදනා එල්ල වෙන එක. දැන් ප්‍රධාන ප්‍රශ්නේ ගල් ලඟුරු ප්‍රශ්නේ. ඒක අපි අහන්නේ. ගල් ලඟුරු නැව් පළවෙනි නැව ගෙනාවා. ෆේල් වුණා. පළවෙනි නැව ගෙනාවා ෆේල් වුණා. ඊට පස්සේ ආවා නේද? නැව් 13ක් වෙනකන් ආවා. ඉතින් තාමත් හැමදාම දවසේ බලපුවාම විදුලි බල විදුලි බල මණ්ඩලයේ ඔන්ලයින් රිපෝට් එකක් යනවනේ. ඒ රිපෝට් එක මෙහෙම අරගෙන ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. මේක බලපුවාම තියෙනවා හැමදාම කීයක් අඩුයිද? 182යි 160යි 170යි අඩුයි. එතකොට මේ අඩු වෙන්නේ කොහොමද? මේ නිකන් නෙමෙයි මෙගාවොට් අඩු වෙන්නේ. මේ ඩීසල් ලක්ෂ 8මාරක් යනවා. කෝටි ගාණක් යනවා. එතකොට මේක ගැන උත්තරයක් නැති එක. අපි කියමුකෝ රයිට්. හොරකම් කරලත් නැහැ. මේගොල්ලෝ දන්නේත් නැහැ. කවුරුත් දන්නේ නැහැ. හැබැයි දැන් මාසයක් තිස්සේ නේ. දැන් මේ ප්‍රශ්නේ පටන් ගන්න මාස ගාණක් නේ. මාස දෙක තුනක් තිස්සේ නොරොච්චෝලේ බලාගාරෙන් හැමදාම 150කට වඩා අඩුවෙන් මෙගාවොට් ගාණක් අඩුවෙන් එනවා. ඒක බේර ගන්න ලක්ෂ 8ක් විතර පුච්චනවා. අන්නේ ලක්ෂ 8 පිච්චෙන්නේ මොකද කියලා තාම උත්තරය ඒකට කමිටුවක් දාලා දැම්මනේ. ඉතින් ඒ කමිටුවෙන් හොයලා අපිට කියන්න බෑ දැන්. අනේ ඕකින්ද නේ මෙන්න මේකයි වෙන්නේ කියලා. ඔය කමිටුව වල ප්‍රශ්න ඒකනේ. මම ඒ සංවාදය තුළ මම උත්සාහ කරේ අපි අවුරුදු එකහමාරක් වෙනවා මේ ආණ්ඩුව අපි අරගෙන ආවට පස්සේ අපිට බලශක්තිය ආරක්ෂාව සහ ඒ බලශක්ති ප්‍රභවයන් පිළිබඳ තියෙන ගබඩාකරණය සහ ඒවා ආරක්ෂා කිරීම පිළිබඳව අපි ගත්ත ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. ඒ ක්‍රියාමාර්ග ටික තමයි මම අපේ පැත්තෙන් අපි පැහැදිලි කරේ. එතකොට ඒක කියන්නේ අපි ඒ කියන්නේ මොකක්වත් අපි අවුරුදු එකමාර ඇතුලේ මේ ගැන හිතන්නේ නැතුව වැඩ කරනවා වගේ අදහසක් ඔබතුමාලගේ පැත්තෙන් ආපු නිසා තමයි මම මූලික කරුණු 6ක් ඉදිරිපත් කරේ. ඒක නිසා තමයි මම එක උදාහරණයක් ගත්තේ කොළොන්නාවේ විතරක් අලුතෙන් ටැංකි 6ක් අපි ඉදි කරන්න අපි මැදිහත් වුණා ඇතිව කංකසන්තෝරේ කොළඹ වරායේ සපුගස්කන්ධ තිරුකුණාමලය ඇතුළු ප්‍රදේශ පිළිබඳ මම මේ පැහැදිලි කිරීම කරේ. ඒක නිසා ඒක තමයි මට ඕනකම තුන අපි මේ ක්‍රියාමාර්ග ටික අරගෙන තියෙනවා. අපි හිතනවා ඉදිරි කාලෙත් මේක තවත් වැඩි වේගවත් කරගෙන මැදිහත් වෙන්න ඕනි කියලා. මම විශේෂයෙන්ම මේ අවස්ථාව කරගන්නවා විශේෂයෙන්ම අපේ ජනතාවට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න. මොකද අපි දන්නවා අපරාධකාරී විපක්ෂය මොනතරම් උත්සාහ ගත්තත් අපේ රටේ මේ තියෙන තත්ත්වය අපරාධකාරී විපක්ෂයට තීරුම් ගන්න බෑ. මොකද මේක ජනතාවගේ ඇහැරීමේ ප්‍රතිඵලයක් මතම තමයි දේශපාලනිකව නැගිටීමේ ප්‍රතිඵලයක් මතම තමයි මේ ජනතාවාදී ආණ්ඩුව නිර්මාණය වෙන්නේ. ඒක නිසාම තමයි අවුරුදු එකහමාරක් වගේ ඇතුළතදී අපිට ජනතාවත් එක්ක මේ ක්‍රියාමාර්ග එකින් එකට සම්බන්ධ වෙන්නේ. ඒක ඉතාමත් හොඳින් අපිට පෙන්වන්න පුළුවන් වුණා දිට්ටා සුලිකුණාටු ඇතුලේ අපි ජනතාව, ඒ වගේම සාමාන්‍ය මිනිස්සු, ව්‍යාපාරිකයෝ, ජාත්‍යන්තර ප්‍රජාව සියලු දෙනාත් එකතු වෙලා අපිට මේක නැගිටීමට අවශ්‍ය කරන මැදිහත් වීම අපිට කරගන්න පුළුවන් වුණා කියලා. ඒක නිසා මම විශේෂයෙන්ම
අපි කනගාටු වෙනවා. නැවත නැවතත් කනගාටු වෙනවා මේ ජාත්‍යන්තර බලතරංගයේ ඇතුලේ අපි වගේ රටකට මේ මතුවලා තියෙන පීඩනය ඇතුලේ අපි දන්නවා සියලු ජනතාව මේක ඇතුලේ පීඩාවට පත් වෙනවා. ඒ පිළිබඳ අපිට කම්පනයක් තියෙනවා. නමුත් අපි දන්නවා ජනතාව කම්පණයෙන් විතරක් මේකට අපිට උත්තර හොයන්න බෑ. අපි වැඩපිළිවෙලක් හොයන්න ඕනකම තියෙනවා. ඒක නිසා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ තියෙන මේ මැතිවලා තියෙන තත්ත්වය ඇතුළේ විශේෂයෙන්ම තරුණ බලවේග. අපි දැක්ක ස්වේච්ඡාවෙන් මැදිහත් වෙලා සමහර ෂෙඩ් ගාවට ගිහිල්ලා අර QR වල තිබුණු සමහර ගැටලු සමහර තියෙන තාක්ෂණික ක්‍රමවේද බැරුණාට පස්සේ ඒගොල්ල ස්වේච්ඡාවෙන් මැදිහත් වෙලා ඒ ඇප්ස් දාලා දෙන්න QR කරලා දෙන්න ඒ ගැටලු වලට මැදිහත් වෙනවා. ඒ වගේම ජනතාව දැනුවත් කරමින් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ඇති වෙලා තියෙන තත්ත්වයට අපි එන්නේ අපි නරකම දෙයට සූදානම් වෙන්න යන්නේ. ඒ වගේම හැබැයි හොඳම දේ බලාපොරොත්තු